ආයුබෝවන් සියලු දෙනාටම අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වැඩිය මහන්සි නොවි මාස 4ක් වගේ පොඩි කාලයක් ඇතුළත පොඩි මුදලක් ආයෝජනය කර ලොකු මුදලක් ලබා ගන්න පුළුවන් ඉතාම සරල ව්‍යාපාරයක් ගැන ඔබට කියලා දෙන්න. මෙම ව්‍යාපාරය තමයි කරුංකා ව්‍යාපාරය. මම මුල සිට සියලුම කරුණු ඔබට කියලා දෙන්නම්. වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. නැතිනම් ඔබට සමහර කරුණු මගහැරෙන්න පුළුවන්. මම ඔබට මුලින්ම කියලා දෙන්නම් කරුංකා කිලෝ එකක් සඳහා අමුපුවක් ගෙඩි කීයක් ඕන වෙනවද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 57 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100යි 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 163යි 164 165 166 167 168 169 170 172 ගෙඩි 172ක් තියෙනවා. ඔබ පුවක් තෝරා ගැනීමේදී ලොකු පුවක් තෝරගන්න එපා. සාමාන්‍ය තරමේ පුවක් තෝරගන්න. හොඳට පැසුණු පුවක් තෝරගන්න. අනිවාර්යයෙන්ම පුවක් වාරයේදී පුවක් මිලදී ගන්න. එමගින් ඔබට නිරෝගී පුවක් ඉතාම අඩු මුදලකට ලබා ගන්න පුළුවන්. ගෙඩියක් රුපියල් 2.50 අතර මුදලකට ඔබට පුවක් ලබා ගන්න පුළුවන්. ඔබ පුවක් එකතු කරන්න පටන් ගන්න සුදුසුම කාලය තමයි පෙබරවාරි මාර්තු අප්‍රේල් මාසවල. එම කාලයේ එකතු කරගත් පුවක්
අවුවේ දමා හොඳින් වේලා ගන්න. එලෙස අවුවට දමා වියලාගත් පුවක් ගිරයක් ආධාරයෙන් හෝ මිටියෙන් පුවක් ලෙල්ලට ගහලා කරුංකා ලබා ගන්න පුළුවන්. අපි සකස් කරගත් කරුංකා මිල වැඩි වෙන්නේ ජූලි අගෝස්තු සැප්තැම්බර් කාලවලදී. කිලෝ එකක් රුපියල් 600 සිට 1400 මිලකට ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ අදාළ කාලවලදී ඔබ ප්‍රදේශයේ කරුංකා එකතු කරන වෙළඳුන්ගෙන් මිල ගණන් අසා බලා වැඩිම මුදලකට අලෙවි කරගන්න ඔබට පුළුවන්. දැන් ඔබට කියලා දෙන්නම් කරුංකා කිලෝ එකකින් ලාභය කීයද කියලා. කිලෝ එකට ගෙඩි 172යි. ගෙඩියක් රුපියල් 2යි. 2.50යි. දෙකත් අතර අපි දාමු රුපියල් 2ක් කියලා. එතකොට ගෙඩි 172ට වෙනවා රුපියල් 344ක්. ගෙඩි කිලෝ එකක් ලෙලි ගලවන්න අපි රුපියල් 50ක මුදලක් ගෙවනවා. ප්‍රවාහනය සහ අනෙකුත් වියදම් වලට රුපියල් 20ක් කියලා අපි හිතමු. එතකොට කරුංකා කිලෝ එකක් රුපියල් 1000ක් වෙනවා නම් දැන් බලමු ලාභය. පුවක් සඳහා මුදල රුපියල් 344යි. ලෙලි ගැලවීම සහ අනෙකුත් වියදම් වලට රුපියල් 70යි. එතකොට රුපියල් 414ක් වෙලා තියෙනවා. එතකොට අපි කරුංකා කිලෝ එකක් විකුණන්නේ රුපියල් 1000ට. 1400ට ගියාට අපි 1000ක් කියලා දාමු. රුපියල් 1000ට විකුණන්නේ. එතකොට රුපියල් 1000න් අර ගිය වේදන් ටික රුපියල් 414ක් අඩු කරපුවාම අපිට එන ලාභය තමයි රුපියල් 586ක්. රුපියල් 586ක ලාභයක් අපිට ලැබෙනවා. 1 කිලෝ එකකින්. අපි රුපියල් ලක්ෂයක් ආයෝජනය කළොත් අපිට කොපමණ ලාභයක් ලැබෙනවාද? අපිට රුපියල් ලක්ෂයකට රුපියල් 2 ගානේ පුවක් ගෙඩි 50000ක් ගන්න පුළුවන්. එතකොට පුවක් ගෙඩි 50000ට කරුංකා කිලෝ 290යි. අපිට කරුංකා වලින් එනවා 2,90,000ක්. 2,90,000න් අපි අඩු කරගන්න ඕනි අපිට ගියපු වියදම්. අපි පුවක් සඳහා රුපියල් ලක්ෂයක මුදලුත් එතකොට ලෙලි ගැලවීම සහ අනෙකුත් වියදම් වලට අපි දාලා තියෙනවා කිලෝ එකට රුපියල් 70 ගානේ රුපියල් 20,300ක්. එතකොට 2,90,000න් රුපියල් ලක්ෂයක් සහ 20,300ක් අඩු කරපුවාම අපිට ලාභය විදිහට ඇවිල්ලා තියෙනවා 1,69,700ක්. 1,69,700ක්. අපි ආයෝජනය කරේ රුපියල් ලක්ෂයයි. එතකොට රුපියල් ලක්ෂයක් ආයෝජනය කරපුවාම අපිට ඒ ලක්ෂය ලැබෙනවා. ලක්ෂයට අමතරව අපිට ලාභය විදියට 1,69,700ක මුදලක් ටිකක් එහෙම වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට 1,60,000ක් වගේ මුදලක ලාභයක් 1,69,000ක ලාභයක් අපිට ලබා ගන්න පුළුවන්. ඔබ වැඩි මුදලක් ආයෝජනය කළහොත් ඔබට මීට වැඩිය ලොකු ලාභයකට යන්න පුළුවන්. මෙවැනි වැදගත් වීඩියෝ නැරඹීමට අප සමග එකතු වී සිටින අතර තවත් කෙනෙක්ට මෙම දැනුම ලබා ගන්න වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. බොහොම ස්තුතියි.